ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් ලස්සනට අවුව පායලා තියෙන දවසක අපි පොඩ්ඩක් එළියට යනවා. අපි යන්න හිතාගෙන හිටියේ නම් වෙන පැත්තකට. ඒත් යන්නේ තවත් සුන්දර දෙයක් බලන්න. අපි බලමුකෝ. අපේ ජියා හරිම ආසයි අපි දෙන්නත් එක්ක මෙහෙම යන්න. මොකද අවුරුදු 5ක්ම අප්පච්චි නැතුවනේ හිටියේ. ඉතින් දැන් එයා හැම වෙලේම කැමති අප්පච්චිත් එක්ක කොහේ හරි යන්න. ඉතින් බලන්නකෝ මේ ලස්සනට පාර අද අවුව වැටලා තියෙන හින්දා මට හරි ආසයි. මොකද ඇත්තටම වින්ටර් එක කියන්නේ සීතල කාලෙනේ. මම ඉතින් ටිකක් අවුවට කැමතියි. ඉතින් මට මෙහෙම අවුව දැක්කාම හරි ආසයි මේ ගස් පේලිය දිගටම තියෙනකොට. ඉතින් අපේ ජියාගේ කෝලම් තියෙනවා මේ වෙලාවේ. ඉතින් අපි ලස්සනට පාරේ දෙපැත්තේ මම ආසම විදිහට වින්ටර් එකේ ගස්වල කොළ හැලිච්ච විදිය බල බලා තමයි ඒ ආවේ. ඒ අතරමඟ ඈත අපි දැක්කේ කස්තෙල් සන්තාන්ජලෝ කියන බලකොටුව. ඒක අපි බලකොටුවක් විදිහට තමයි මම හිතන්නේ හඳුන්වන්නේ. ඊට පස්සේ දැන් මේ අපි යන්නේ වියා දෙයි කොරනාරි කියන පාරේ. මේක ඇවිල්ලා මතයක් තියෙනවා සීතල කාලෙට වැඩිම සීතලයි රස්නේ කාලෙට වැඩිම රස්නේ තියෙන පාර රෝමේ කියලා. ඉතින් මෙතන ගොඩක්ම ටුවරිස්ට් ඒරියා එකක්. මොකද වටේම ටුවරිස්ලා ඉන්න මේ තැන් තමයි ගොඩක් තියෙන්නේ. ඒ හින්දා මේ හරිය ගොඩක් හැම වෙලෙම මෙහෙම සෙනඟ පිරීලා මෙන්න මෙහෙම චිත්‍ර ඇඳපුවා. ඒ වගේ ගොඩක් දේවල් ඉතින් මේ හරිය තියෙනවා. ඉතින් අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා මෙන්න මෙහෙම එතන තිබුණ මැක් එකට ආවා. ඉක්මනට මොනා හරි ටිකක් කාලා අපි දැන් මේ යන්නේ කොහෙද දන්නවද? සුන්දර වතිකානුව බලන්න. ඇත්තටම අපි වතිකන් එක බලන්න නෙමෙයි එතන අද විශේෂ දෙයක් තියෙනවා. ඇත්තටම අද නෙමෙයි මේ ටිකේ. ඒ මොකද්ද කියනවනම් ජුබිලී කියලා. ඒ කියන්නේ ජුබිලේෝ කියලා තමයි ඉතාලියෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ වතිකන් ජුබිලිය. ඉතින් ජුබිලියට මෙහි හෝලි ඩෝ එක ඕපන් කරනවා. අවුරුදු 25කට පාරක් තමයි ඒක ඕපන් කරන්නේ. ඉතින් ඒක බලන්න මං හිතන්නේ අපිට බැරි වෙයි කියලා හිතලා තමයි එතන නත්තල් ගහ බලලා එමු කියලා ඒ පැත්තට හැරුණේ. මොකද යාළුවෙකුත් ඉන්නවා කියලා කියපු හින්දා. ඉතින් ඒ යන අතරමඟ මෙන්න මෙහෙම අපිට මොකද්ද කස්තෙල් සන්තාන්ජලෝ එක පේනවා. මේ හරියට කියන්නේ ලුංගොතේවරේ කියලා. ඒ ගඟ ඒ හරිය ඇත්තටම හරිම ලස්සනයි දිගට ඇවිදගෙන යනකොට. ඉතින් මේ පේන්නේ කස්තෙල් සන්තාන්ජලෝ. මට නම් පැටලෙනවා. මොකද මේ වචන එක එක විදියට මොකද ඉතාලි විදිහට කියන්නේ එහෙම නැත්නම් ඉතින් අපි කාසල් කියලාත් කියනවා. ඉතින් ඉංග්‍රීසි විදිහට කිව්වොත් ඉතින් මේක මං හිතන්නේ එක්තරා බලකොටුවක්.
ඇතුලේ කෞතුකාගාරයකුත් තියෙනවා. ඔන්න ඉතින් යාළුවෝ ටික මෙතන අපි එනකම් බලාගෙන හිටියා. මොකද අපි ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි. එයාලත් එතන ඉන්නවා කියලා කිව්වා. නත්තල් ගහ බලන්න එයාලත් ඇවිල්ලා කියලා. ඉතින් අපි මේ කස්තේල් සන්තාන්ජලෝ ගැන මම පස්සේ දවසක කරන්නම් වීඩියෝ එකක් එතනට ගිහිල්ලා. ඉතින් අපි දැන් මෙතන වතිකන් එකට යන තැන. ඉතින් අපි බලමු ඉස්සරහට ලස්සනට වතිකන් එක ගැන ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපිත් එක්ක දිගටම ඉන්න. සන් පියේත්‍රෝ එහෙම නැත්නම් ශාන්ත පීතර බැසිලිකාව, වතිකානුව, වතිකන් එක මේ හැම නමකින්ම හඳුන්වන සුන්දර වතිකානුවේ නත්තල් ගහ තමයි මේ තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ නත්තල් ගහ. පාට වෙනවා. ගොඩාක් වෙලා බලාගෙන හිටියා මෙතනට වෙලා. ඒ වගේම ගවලෙනත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට අපි ඇතුළට ගිහිල්ලා වතිකන් එක කොච්චර ලස්සනද කියලා. මල්ලි බබාලා දෙන්නෙකුත් ආවනේ අපිත් එක්ක. ඉතින් මේ අපේ ජියා පයින් යන්න බෑ කියලා මල්ලි බබාගේ කාට් එකට පැනපු අවස්ථාව. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පොන්ඩ් දෙකකුත් වතිකන් එක දෙපැත්තේ ලස්සනට තියෙනවා. ඉතින් යන් අපිත් එක්ක ඉස්සරහට හෝලිඩෝ එක බලන්න. ඔන්න ඉතින් වතිකන් එකට ඇතුල් වෙන තැනට අපි ආවා. ටිකක් ලොකු පොලිමක් තිබුණත් අපි අවසානට තමයි ආවේ. ඒ හින්දා අපිට ගොඩක් වෙලා ඉන්න උනේ නැහැ. නැත්තම් අපි ඇත්තටම අද බලන්න නැතුව යන්නයි හිටියේ. වැඩි වෙලාවක් ගියේ නැති හින්දා අපි ආවා. මෙන්න ඉතින් අපි වතිකන් එකට ඇතුල් වෙන තැන. ඉතින් බලමු. මේ තියෙන්නේ මෙන්න මේක තමයි හෝලිඩෝ එක. ඉතින් මේක ගැන විස්තරයක් කියනවා නම් ඇත්තටම වතිකන් එකේ ජුබිලිය නැත්තම් හෝලි ඉයර් කියන්නේ කතෝලික සභාවේ විශේෂ ආගමික අවුරුද්දක්. මේක දෙවියන් වහන්සේගෙන් සමාව ගැනීම, දෙවියන් කෙරෙහි තවත් භක්තිවන්ත වීම, දෙවියන්ට තවත් ලං වීම වෙනුවෙන් කැප කරපු කාලයක්. ඉතින් මේ අවුරුදු 25කට පාරක් තමයි මේ ජුබිලිය පැවැත්වෙන්නේ. ඉතින් දැන් අපි එතනින් ඇතුල් වුණේ මේ හෝලිඩෝ එක. ඒක මේ ශාන්ත පීතර මේ බැසිලිකාවේ වගේම තව බැසිලිකා කීපයකම තියෙනවා.
ඉතින් මේ 2025 ජුබිලියේ අරමුණ තමයි බලාපොරොත්තුවේ ජුබිලිය. ඒ කියන්නේ ජුබිලි of hope කියලා තමයි හඳුන්වන්නේ. ලෝකෙ පුරාම විශ්වාසිකයන්ට බලාපොරොත්තුව ඒ වගේ සාමය වගේ දේවල් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපි බෞද්ධ වුණාට අපිටත් ඕනෙම ආගමකට අපි ගරු කරන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් මෙහෙට ආවට පස්සේ කලින් පාර චුට්ටක් ඉතින් මෙහි තියෙන පල්ලි ගොඩක් වෙලාවට චර්ච් ඉතින් ඒ හින්දා ඒවට යන්නත් ඕනේ හින්දා පොඩි පොඩි දේවල් ටිකක් ඉතින් ඉගෙන ගත්තා. ඒ වුණත් ඉතින් හැම වෙලේම මම හිතන්නේ අපේ හිත තමයි මොකද අපි හිතින් ප්‍රාර්ථනා කරන්නේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම බුදුන් වහන්සේට පින් දෙන්න ඕනේ. ඒ වගේ අපේ හිතෙන් තමයි හැම ආගමකටම ගරු කරන්න සහ ආගමක් අපි අදහන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩාක් දේවල් මෙතනට ඇවිල්ලා අපිට වඳින්න දැනගන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මම දන්නේ නැහැ. මගේ ඒක මගේ හිත. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරලා මේ දේවල් බලලා ඉතින් ඇත්තටම අපිත් යම් කිසි බ්ලෙස් එකක් ලබනවා කියලා මං විශ්වාස කරනවා. ඉතින් බලන්නකෝ මේ ලස්සන වතිකන් එකේ ලස්සන මේ චිත්‍ර කැටයම් හැමදේම
ඉතින් අපි වතිකනකින් එළියට ආවා. අර පේන්නේ ඇත වතිකනක. දැන් මෙතනින් අපිට පේනවා කස්තිල් සන්තාංජනයක. අර ලස්සනට කහ පාටට පේන එක. ඉතින් අපි දැන් ඉදිරිය යන්නේ නතරමඟ අපිට ලස්සන සංගීත ස්ට්‍රීට් මියුසික් එක අහුම්කම් වෙන්න පුළුවන්. ඉතින් බලන්න. ඉතින් මෙන්න මේ ෆොටෝස් ටිකත් බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි හැම දෙනාටම මාත් එක්ක මේක බලන්න එකතු වුණාට. ඒ වගේම ඔයාලටත් ලස්සන අත්දැකීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් හැම දෙනාටම යහපතක් වේවා. ඒ වගේම දේව ආශිර්වාදය ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජය වේවා. සතුටින් ඉන්න.